මේ වෙලාවේ කතා බහ කරන සූදානම් වෙලා ඉන්නේ මේ ආදරය කියන මේ ටෙලිනාට්‍යයේ මේ ආදර කතාව. මේ ආදර වචන එහෙමත් නැත්නම් ආදරය කරන මේ සිදුවීම් අත්දැකීම් හැම දෙයක්ම ලස්සනට ගොනු කරන කෙනෙක් ඉන්නවනේ. ස්ක්‍රිප්ට් රයිටර්. එහෙම නැත්නම් AD. කෝඩිනේටර්. මම මොන නමකින්ද හඳුන්වන්නේ? එතුමාට මොන නමකින්ද කතා බහ කරන්න ඕනේ කියලා මම දන්නේ. අපි අහලා බලමු මොන නමෙන් කතා කරනවද කැමති. චොප්පේක මිකයි. සාධ්‍යක්ෂකරයි තිරචකෝ කියන්නේ ඒක වෙන කල්ලා මට කියන්න දෙන්නේ කොයි කඩලා මේක කොයි කඩේ කැමතිද ඒක නිකවද දෙන්නේ නේද තිර රචන එහෙම නැත්නම් මේ ටෙලිනාට්‍ය මේ තිර රචන මේ තිර පිටපත කියන්නේ මුළු කතාවෙම ඒ කියන්නේ මේ කතාව ලියවෙන්නේ මෙතුමාට එහෙම නැත්නම් ඒක ලොකු අභියෝගයක් රිස්ක් එකක් මේ හැමදාම මේ පිටපතත් එක්ක තියෙන. ඒතකොට ඒක ඒ හරියාකාර මේ ප්‍රේක්ෂකයන් අද බඳ ගන්න විදිහට ලියන්න ඕන කියන එකේ වගකීම් තියෙන ඔබට. ඒතකොට ඒ දේ මොන විදිහටද ඔබට දැනෙන්නේ? ආදරි හොඳ කතාවක් තියෙනවා. හොඳ ප්ලොට් එකක් තියෙනවා. ඒක ආදරණීය විදිහට ගොඩනගන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒක මේකට හම්බෙච්ච නල්මිලිය ටික ප්‍රධාන චරිත නිරූපණය කරන නල්මිලිය ටික ඒගොල්ලෝ මේ කතාවට හොඳටම ගැලපෙනවා කියනවා. ඒක මුලින් ඉඳන්ම තිබ්බා. මේ කතාව ලියන්න හදන වෙලාවෙ ඉඳලම නිර්මලගේ චරිතය කරන්නේ ධනංජය සිරිවර්ධන. අප්සාරගේ චරිතය කරන්නේ නදීෂා හේමමාලි. බුද්ධික ජයරත්න චේතිය. මේ සියල්ල කලින්ම තීරණය කළා. හොඳ සැලසුමක් හැදුවා ටෙලිනාට්‍ය කරන්න කලින්. ඒක ගොඩාක් පහසු වුණා චරිත ටික ලියන්න ටෙලිනාට්‍යයේ තිර පිටපත ලියන්න. මොකද බාහිර පෙනුම ඒ වගේම සියලු දේවල් කතා සැකස්ම හදන වෙලාවෙ ඉඳලම නළුනියන්ගේ බාහිර පෙනුම ඊට පස්සේ ඒගොල්ලන්ගේ චරිත වලට කොහොමද මේක වෙනස් කරගන්නේ එකින් එක වෙනස් වෙන චරිත විදිහට. මොකද කතා යන්නේ එක පැත්තකින් අප්සාරි කියන්නේ ගොඩක් ඉගෙනගත්ත කෙනෙක්. ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් එයා බටහිර පන්නේට ජීවත් වෙන හැම නමුත් එයාගේ පෞල් පසුබිම ඇවිල්ලා වලව්. ඒ දෙක වෙන කරගන්න පුළුවන්. හොඳ වෙනසක් ඇතුව කියන භෞතික පසුබිම හදාගන්න ඒවා අපිට කලින්ම අපි සැලසුම් කරා. ඒත් එක්කම කතාව දිගින් කොළඹ සහ ගම ඊට පස්සේ ආදරය තේමා කරගන්නකොට යෝන් සිතුම් පැතුම් එක්ක දෙමාපියන්ගේ බලපෑම් කොහොමද එල්ල වෙන්නේ? තමන්ගේ ආදරය ජය ගන්න මේගොල්ලෝ කොහොමද කරන්නේ? තමන්ගේ ආදරවන්තිය දිනා ගැනීම සඳහා කරන සටන, තමන්ගේ ආදරවන්තයා තමන්ගේ කර ගැනීම සඳහා කරන සටන. ඒවට කොහොමද යෞවන විදිහට සැලසුම් හදන්නේ? ඒගොල්ලෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මම අත්‍යපුලට. මේ සියල්ල අපි සැලසුමක් ඇතුව මුලින්ම අද කතාව සියල්ල හදාගෙන තමයි මේ පිටපත. එතකොට මේ ටෙලිනාට්‍ය විශේෂත්වයක් දකින්නේ අර වෙන දීර්ඝ ටෙලිනාට්‍ය වගේ ඒ වෙලෙට කරන දෙයක් මේක නෑ. ඒ එන්නේ විදියට ගහගෙන යන පත්‍යන්නේ මේක මුල නැග අග සියල්ල තීරණය කරලා ඉවරයි නේද? කතාව කොහෙන්ද ඉවර වෙන්නේ? කොටස් 50ක් යනකොට කොහොමද තියෙන්නේ? 75 කොහොමද 100 කොහොමද මේ සියල්ල සැලසුම් කරලා මේ චරිත ටික ගලාගෙන යන්නේ කොහොමද කියන එක සැලසුම් කරලා තියෙනවා. පොඩක් මෙගාටෙල්නාටි වල එහෙම දකින්න අනිවාර්යයෙන්ම මේක මුලින්ම සැලසුම් කරගත්ත මේ චරිත නිරූපණය කරන මේගොල්ලෝ මේ විදිහට තමයි මේ කතාව යන්නේ. ඒ සියල්ල අපි අතේ සියල්ල නිර්මාණය කරලා ඉතින් මේක සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේකත් මෙගාටෙල්නාට්‍යය. ඒතර මෙගාටෙල්නාට්‍යයක තිර පිටපතත් ඔබට ලියවෙන්නේ. ඒ වගේම සහාය අධ්‍යක්ෂණය කෝඩිනේට් මේ හැම දෙයක්ම ඔබට සිදු වෙනකොට කොහොමද මේ හැමදේම බැලන්ස් කරගන්න එක පැත්තකින් හරි පල්ලෙහාට වැටුනොත් එහෙම නෑ කියලා මම විශ්වාස කරනවා. ලොකු සහයෝගයක් ලැබෙනවා. නිර්මාණ කණ්ඩායම අපේ නිෂ්පාදන කණ්ඩායම ඒ වගේම නළුනියන්ගෙන සියල්ලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේක මම හිතන්නේ
එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. අපිත් හැමතිස්සෙම අපි අදකින් බහුල කට්ටිය වැඩි අනිවාර්යයෙන්. ඒ අපි හැමතිස්සෙම දැන් මේ චුල්ලක ෂූටින් අපි යනවා. අපි ඊළඟට දැන් සැලසුම් හදාගෙන යනවා. එතකොට අපිට ඒ කියන්නේ වර්ධින්න තනක් නැහැ. ඒ සියල්ල අපි ලෑස්ති කරගෙන ඉතින් ඉදිරියට කොහොමද වෙන්නේ කියලා අපි දැනට කොට 100ක් වෙනකන් සියල්ල නිෂ්පාදනය පැත්තෙන් මේ සැලසුම් කළේ ඉවරයි. ඒක ටික තමයි අපි කරගෙන යන්නේ ඉදිරියට කරගෙන යනවා. බොහොමත් ස්තුතියි මේ වෙලාවට කතා බහ කරන්න එකතු වුණාට මේ වගේ ලස්සන චරිත ඉන්න අද දවසක ඔයාලත් එක්ක කරන කතා බහ කරන්න හැම කෙනෙක්ටම කතා බහ කරන්න පුළුවන් මාත් එක්ක එකතුලා හිටු